ෆෝලික් ආම්ල කියන්නේ සෛල බෙදෙන්න දෙන විටමින් එකක්. ඒතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ගර්භණී අම්මා කෙනෙක්ගේ කලලයේ මුල් අවස්ථාවේදී අධික ලෙස සෛල බෙදෙනවා. එතකොට අපි ෆෝලික් ආම්ලය අම්මා කෙනෙකුට නිර්දේශ කරන්නේ කාන්තාව ගර්භණී වෙන්නට මාහ 3ක ඉඳලම බොන්න කියලා. මේක ඇත්තටම මේ green leaves එක කොළ පාට තියෙන පළතුරු සහ පලාවර්ග වල මේක අධික ලෙස තියෙනවා. නමුත් අපි මේක අවුරුතාවයක් ආවොත් ගොඩක් වෙලාවට අපි දන්නවා තොල් වල, තල්ලේ, හાર્ට් එකේ සහ කොඳු වේට පෙළේ විවිධ ව්‍යුහාත්මක ගැටලු සහිත බබාල ඉපදෙන්න පුළුවන්. ඒක නිසා අපි ගොඩක් වෙලාවට මේ ෆෝලික් ආම්ලය ගර්භණී වෙන්න මාහ 3ක් ඉඳලම භාවිතා කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් දවසකට අවශ්‍ය මාත්‍රාව මයික්‍රෝග්‍රෑම් 400ක්. දැන් ලංකාවේ තියෙන පෙතිවල ගොඩක් වෙලා තියෙන මිලිග්‍රෑම් 1යි. නමුත් Taman පහුගිය අඩුපාඩු සහිත බබාල හැදිලා තියෙනවා නම්, ඒ වගේම Taman ෆිට් එකට බෙහෙත් බොනවා නම්, කියන්නේ අපස්මාරට බෙහෙත් ගන්නවා සමහර Tamanට අධික ලෙස දියවැඩියා වගේ තත්ත්ව තියෙනවා නම්, ඒ වගේ තත්ත්වවලදී සාමාන්‍යයෙන් අපි මේක පෙති 5ක් දක්වා, ඒ කියන්නේ මිලිග්‍රෑම් 5ක් දවසට ගන්න කියලා අපි උපදෙස් දෙනවා. ඒතකොට මේ ෆෝලික් ආම්ල පෙත්ත ලබා ගැනීමේ වැදගත්කම තමයි ඒකෙන් සෛල ගුණනීයමන වේගය වැඩි කරලා, ඒක නිසා අර ගොඩක් වෙලාවට අර අඩුපාඩු සහිත බබාල හැදෙන ප්‍රවණතාවය අඩු කරනවා. ඒතකොට මේක ඇත්තටම ෆෝලික් ආම්ලේ බොන්න ඕනේ ගර්භණී වෙන්න මාහ 3කට කලින් ගර්භණී වෙලා පළවෙනි සති 12 වෙනකම් තමයි. මොකද ඒ කාලේ තමයි අවයව හැදෙන්නේ. ඊට පස්සේ ඇත්තටම මේකේ ලොකු වැදගත්කමක් නැහැ. නමුත් Tamanට ඇනීමියා වගේ තත් තියෙන හිමොග්ලොබින් මට්ටමක් නම් ඒ වගේ තත්ත්වයකට අපිට ගන්න පුළුවන්. නමුත් ඇත්තටම මේක වැදගත් වෙන්නේ ගර්භණී වෙන්න කලින් ඉඳලා ගර්භණී වෙලා පළවෙනි මාහ 3 තමයි.